පාඩම්වලට අදාළව අපි අද සාකච්ඡා කරන පුතේ ප්‍රශ්නය තමයි වැසි ජලය සංරක්ෂණය කිරීමේ වැදගත්කම සඳහන් කරන්න. පුතේ වැසි ජලය ඒ කියන්නේ වර්ෂා ජලය සංරක්ෂණය කිරීමේ තියෙන වැදගත්කම මොනවද? පුතේ එකක් අපිට කියන්න පුළුවන් මේ වැසි ජලය සංරක්ෂණය කිරීම නිසා නල ජලය සඳහා යන වියදම අපට අවම කරගන්න පුළුවන්. නල ජලය සඳහා යන වියදම පුතේ අපිට අඩු කරගන්න, අවම කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ. භූගත ජලය අපට සංරක්ෂණය කරගන්නත් පුළුවන්. තමනුත් ඒ කරගන්න පුළුවන් වෙන්නේ භූගත ජලය සංරක්ෂණය කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ. මේ වර්ෂා ජලය භාවිතයට හුරු වීම නිසා අපිට ජල පොම්ප භාවිතයක් අවශ්‍ය වෙන්නේ නැති නිසා බල ශක්ති සංරක්ෂණයක් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ජල පොම්ප භාවිතය අවම වෙන හේයින් පුතේ බල ශක්ති සංරක්ෂණයක් ඇති කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙතන. ඊට අමතරව පුතේ මේ වැසි ජලය භාවිතයට හුරු වීම නිසා ප්‍රදේශයේ ජල ගැලීම් අවම කරගන්නත් පුළුවන්කම ලැබෙනවා අපිට. ඊට අමතරව පුතේ මෙන්න මේ කියන වැසි ජලය ද්විතීක සහ ත්‍රිතීක අවශ්‍යතා සඳහා අපේ යොදා ගැනීම තුළින් ප්‍රධාන වශයෙන්ම පුතේ අපිට නල ජලය සඳහා තියෙන අවශ්‍යතාවය අඩු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ රත්තරන් පුතේ. මෙන්න මේ කියන වැසි ජලය එන අපි කියනවා වර්ෂා ජලය සංරක්ෂණය කර ගැනීම නිසා පුතේ අපිට ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම රෙදි සේදීම සඳහා භාවිතා කරන සේදුම් කුඩු සහ සේදුම් කාරක ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. මොකද පුතේ වර්ෂා ජලය මෘදු නිසා මෙන්න මේ සේදුම් කුඩු සහ සේදුම් කාරක ප්‍රමාණය අපට අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට පුතේ අද අපි ගෘහ විද්‍යාවේ පාඩම් මාලාවට අදාළව ඔයාලත් එක්ක සාකච්ඡා කරේ වැසි ජලය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳවයි. ඉතින් තවත් දවසක මේ වගේම ගෘහ විද්‍යාවේ පාඩම් මාලාවට අදාළව තවත් ප්‍රශ්නයක් අරගෙන ඔබේ නිවසට එනකම් අදට සමු ගන්නවා පුතේ. පරිස්සමට ඉන්න. අයිබෝවන්. බුදු සරණයි.